කනනිල් වලා අස්සෙහෙන් ගිලා කවිකාර තාරුකා ඇස්නත් වෙලා දෙදුන්නසේ වලා තීරයේ නොද වෙලා අපේ පෙම් කතා ජීවිතේ අපි හැමෝටම හීන තියෙනවා. ඉතින් මේ අපි අපේ ජීවිතේ හරි ලස්සන හීනයක් හැබෑ කරගත්ත දවසක්. අපිට යන්න තියෙන්නේ විනාඩි 30ක් ට්‍රැෆික් 30යි. But the traffic is insane. I just quickly check my bathroom. Yeah. Yeah. අපේ ඒ ලස්සන හීනේ හැබෑ කරගන්න කලින් දවසේ අපි ගියා මෙන්න මෙයාව එකගෙන එන්න. ඉතින් මේ ඉන්නේ අපි දෙන්නගේ ජීවිතේ තවත් ලස්සන කරන්න ආපු අපේ චූටි පූස් බබා. එයාගේ නම මෝචි. මම ගොඩාක් තැන්ක්ෆුල් වෙනවා අපේ මෝචි බබාව අපි දෙන්නගේ ජීවිතයට ආපු එක ගැන. ඒ වගේ මට ඉවසිල්ලක් නෑ අපේ චූටි මෝචි පැටියත් එක්ක මට මතක ගොඩාක් ලස්සන මතක ගොඩාක් එකතු කරගන්න. මෝචි පැටිය හොඳටම බය වෙලා ඉන්නේ මේ වෙද්දී. මොකද ඉතින් එයාටත් අපි දෙන්න අලුත්නේ. කොහොම වුණත් අපි ඉක්මනින්ම මෝචිවත් තරම් ගෙදර ආවා. Oh my god, my baby. Mochi? මේ ඉන්නේ අපේ මෝචිගේ මල්ලි ආචි. ඉතින් මෝචිගේ අම්මටයි තාත්තටයි බබාලා 11ක් ලැබිලා තිබ්බා. ඒ 11න් අපි එක්කෙනෙක්ව ගත්තා. එක්කෙනෙක්ව අපේ යාළුවා ගත්තා. ඉතින් මෝචි එන දවසේ අපි ආචිටත් පොඩ්ඩක් ගෙදර එන්න කිව්වා යාව පොඩ්ඩක් කම්ෆර්ටබල් කරගන්න. ඒත් අපිට තේරුණ විදියට නම් ඒ දෙන්න එහෙම ගොඩාක් යාළු නෑ වගේ. අද මැයි මාසේ 28 වෙනිදා. ඉතින් අද තමයි අපි දෙන්න ගොඩක් මහන්සියෙන් ආදරෙන් ගත්ත අපේ පළවෙනි ගෙදර යතුර අපිට හම්බුනේ. අපි අනිත්තට තමයි අපේ අලුත් ගෙදරට මූව් වෙන්නේ. ඉතින් මං අද නිවාඩු දැම්මේ නැහැ යතුර ගන්න වැඩේට දෙන්නෙක් ඕන නැති නිසා. අද හස්බන්ඩ් නිවාඩු දාලා එයා ගිහින් ඒ ඔෆිෂියල් වැඩ ටික කරගෙන යතුර ගත්තා. මෙහෙම යතුර අතට ලැබුණට පස්සේ මට තේරෙන්නේ ඒක හරිම ඉමෝෂනල්, හරිම ලස්සන හැඟීමක්. ඉතින් අපි ගෙදර ඇතුළට එද්දී අපිට හරිම ලස්සන thoughtful gift එකක් යාලා arrange කරලා තිබ්බා. මං ආසම විදියට අතින් ලියපු ලියුමකුත් එක්ක. ඉතින් අපි මේක දැන් unbox කරමු.
පෙන්න හිටියක ඒ ගිෆ්ට් බොක්ස් එක නම් හරිම කියුට්. මේ දවස් ටික හරිම මහන්සි. ඒත් අර හිතේ හරිම ලොකු සතුටක් තියෙනවා. මොකද අපිට මේ අවුරුද්දේ කරගන්න ඕනම වෙලා තිබ්බ දෙයක් අවුරුද්ද මුල හරියදිම කරගන්න පුළුවන් වෙච්ච එකට හිතේ කියාගන්න බැරි සතුටක් තමයි තිබ්බේ. ඉතින් මේ දවස්වල පරණ ගෙදර බඩු අස් කරනවා, අපේ මොචි බබත් එක්ක ඉන්නවා, හැම වෙලේම එක එක බඩු ගන්න එළියට යනවා. ඒ අසෙමට ඔෆිස් එකෙත් හරිම බිසි දවස් කිහිපයක් තමයි ගෙවුනේ. ඉතින් කොහොම වුණත් ඒ හැමදේම අපි හරි හිමින් පොඩක් ෂේප් එකේ බැලන්ස් කරගත්තා. දැන් පාන්දර 2ටත් කිට්ටුයි. ඉතින් හෙට උදේ තමයි අපි අපේ අලුත් ගෙදරට යන්නේ. මොචි අද මැයි මාසේ 30 වෙනිදා අපි මග බලාගෙනම හිටපු දවස. මේ වෙද්දි නම් මට මගේ ගෙදර අයව ගොඩාක් මතක් වුණා. යාළුව ගොඩාක් මිස් වුණා. ඒත් ඉතින් මොනා කරන්නද? පවුලේ අය වගේම අපේ ළඟින්ම අපිත් එක්ක හරි ආදරෙන් ඉන්න අපේ යාළුවෝ කීප දෙනෙක් එක්ක අපි අපේ අලුත් ගෙදරට ආවා. මේ ඉන්නේ අපේ අලුත් ගෙදරට ආපු හරිම ස්පෙෂල්ම ගෙස්ලා දෙන්න, අපේ මොචි බබයි ආචි බබයි. අතින් පටන් ගන්න අපේ අලුත් ජීවිතේ සතුටින් ආදරෙන් සැනසීමෙන් විතරක්ම පිරෙන්න කියලා හිතාගෙන අපි අපේ අලුත් ගෙදර කිරි ඉතුරන්න තමයි දැන් හදන්නේ. ඉතින් අපේ ජීවිතේ ඊළඟ චැප්ටර් එක මෙන්න මේ විදිහට හරිම ලස්සනට හරිම ආදරෙන් සතුටෙන් පටන් ගත්තා. ලස්සන ලෝකය අද කොයින් හිමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුණු වෙනවා. ජීවිතේ සුන්දරද මෙතරම් ඉවර කළලා අපි පරණ ගෙදරින් අලුත් ගෙදරට බඩු මූව් කරා. ඉතින් අපේ යාළුවෝ ඒකට ගොඩාක් උදව් කරා අපිට. ඉතින් රෑ වෙලා අපි දෙන්න අපේ පරණ ගෙදර යතුරු බාර දෙන්න ආවා. Hi. Thank you for the memories. Bye. I just got off food. ඉතින් පරණ ගෙදර ඒ වැඩ ටිකත් ඉවර කරලා රාට කෑමත් අරගෙන අපි අපේ අලුත් ගෙදරට ආවා. මේ වෙලේ අනේ මන්ද හරිම නොස්ටැල්ජික් ෆීලින් එකක් තියෙන්නේ. මොකද අර පරණ ගෙදර දාලන එක හරිම දුකයි. අපි රාට කාලා වොෂ් එකක් දාලා හැමම නිදා ගත්තා. Good morning.
Good morning. Good morning. Good morning, my baby. Huh? Good morning, Jyoti. අද අපේ අලුත් ගෙදර පළවෙනි දවස. ඉතින් අපි ගෙදර අස්පස් කරන වැඩ ටිකකුත් කරලා දැන් මේ එළියට යනවා දවල්ට කෑම එහෙම අරගෙන. ඊට පස්සේ තව බඩු වගේක් ගන්න තිබ්බා. ඒ දේවල් ටිකත් අරගෙන හිමීට එන්න. අපි මේ දවස් ටිකේම වගේ එළියෙන් කෑවේ මොකද අපේ කලින් ගෙදර ෆ්‍රිජ් එක අපි විකුණුවා. ඉතින් ඒක අපි ටික දවසක් කලින් විකුණපු නිසා අපිට මීල් ප්‍රෙප් කරගන්නවත් විදිහක් තිබ්බේ නැහැ. මේ වෙද්දි නම් කඩෙන් කාලා එපා වෙලා තිබ්බේ අපි දෙන්නටම. ඉතින් ඉක්මනින්ම උයන්න පටන් ගන්න ඕනේ. ඉතින් අපේ යාළුවෝ දෙන්නෙකුත් අද ආවා අපිට ක්ලීන් කරන වැඩවලට උදව් කරන්න කියලා. ඉතින් එයාලත් එක්කත් ටිකක් ක්ලීන් කළා. ඊට පස්සේ අපි දෙන්න පටන් ගත්තා සෝෆ් එක අස් කරලා මේ සාලේ මේ වැඩ ටික ඉවර කරන්න. ඇත්තටම මේ බඩු ඇසෙම්බල් කරන වගේ වැඩවලට නම් මම පොඩ්ඩක්වත් හොඳ කෙනෙක් නෙවෙයි. මොකද මට වැඩි ඒවා තේරෙන්නෙත් නෑ. මම හිතන්නේ මට ෆෝකස් කරන්නත් අමාරුයි. මට කම්මැලිගේ වැඩ. ඉතින් චුටි උදව් ටිකක් අපේ හස්බන්ඩ්ටත් කරලා අපි දෙන්න දැන් මේ වැඩේ පැත්තකින් තියලා දැන් එළියට යනවා රැට කෑම අරගෙන එන්න. ඊළඟ දවසෙත් සුපුරුදු පරිදි අපි දෙන්න ආයෙත් එළියට ගියා. අනේ මන්දා බඩු ගන්නවා ඉවරෙකුත් නෑ. දැන් අපි මූවලත් සති දෙකක් විතර යනවා. තාමත් බඩු අරන් ඉවරත් නෑ. This one or this one? ඔක්කොටම කලින් කාලා හිටියා. මොකද තාමත් අපි හොයන්න පටන් ගත්තේ නෑ. ඉතින් ඊට පස්සේ අපි කාලා IKEA එකෙන්ම එතන බඩු ගන්න වැඩවලට ආවා. අපි ලියාගෙන ආවේ මේ ටික අරගෙන ඉක්මනට යමු කියලා. මොකද දැන් මෝචි ගෙදරනේ හිත හදාගෙන ගොඩක් වෙලා එළියේ ඉන්න බෑ. හරිම දුකයි. එතනත් කොහොම වුණත් අපි පැය දෙකකට වඩා හිටියා. ඊට පස්සේ අපි දැන් ෆර්නිචර් ගන්න ෆ්‍රීඩම් එකට යනවා. ෆ්‍රීඩම් ෆර්නිචර් එකෙන් ගන්න තිබ්බේවත් ඕඩර් කළා. ඊට පස්සේ ෆාමර්ස් එකටත් ගිහිල්ලා දැන් අපි ආවා සුපර් මාකට් එකට. ඉස්සර ඉතින් අපි මේ pets and baby aisle එකේ යන්නේ නෑනේ. ඊට ඉතින් දැන් අපේ බබා ඉන්න නිසා අපිට ඒ aisle එකෙත් යන්න වෙලා. ඒ ටික කරගෙන එළියට එද්දී හොඳටම වහිනවා. මෙහිත සනසාම ඇදෙනා නුඹ ළඟ හිඳ නෙතු සැලෙනා නුඹ මගේ කියූ කවේමා සන
ගෙදර ඇවිල්ලා සෙම්බල් කරන්න තිබ්බ දේකුත් කරලා මෝචි බබත් එක්කත් ටිකක් ඉඳලා අපි එහෙමම ඒ දවසත් ඉවර කළා. තවත් අලුත් දවසක් උදා වුණා. අද නම් අපි දෙන්නම වැඩ. මම work from home කොහොමවත් ඉතින් මට ඒ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. මෙන්න මෙයා කේක් හිටියක් වගේ මෙහෙම ඉන්නවා. ඉතින් මෙතන අහිංසකව හිටියට මෙයා කරන්නේ කීබෝඩ් එකට එකපාර පැනලා කීස් ගොඩක් එකපාර ඔබනවා. ඊට පස්සේ හරිම අමුතු භයානක error messages එනවා. මට හරිම බයයි මගේ documents crash වෙයි කියලා. සඳවත ගන්තර අයිනේ රැඳින්නට පෙම්පිලි සඳරේ දයාබර ඔබ කවුරුන්දු ඔසයනා සඳවත ගන්තර අයිනේ රැඳින්නට පෙම්පිලි සඳරේ දයාබර ඔබ කවුරුන්දු ඔසයනා නෑනේ ඇතින් ඇසෙනානාදේ මාගේ හදවත ගෙහිනාරාවේ නෑනෑ මේ ඇසෙනා හඬරාවේ මාගේ හදවත ගෙහිනානාදේ මාගේ මේ ගීතරාවේ අසා හෝ සොයලා ආවාද සිත සරසා හෝ සොයලා ආවාද සිත සරසා. අපි ඊට පස්සේ හවස් වෙලා මෝචි බබවත් එක්ක චුට්ටක් එළියට ආවා. ඒ වැඩේ කරගෙන අපි දෙන්න දැන් යන්න ඕනේ වොෂින් මැෂින් එකක් ගන්න. වොෂින් මැෂින් එකයි ඩ්‍රයර් එකයි දෙකම ඇත්තටම අපි ගන්නවා. දැන් අවුරුදු 2ක් තිස්සෙම අපි ගාව වොෂින් මැෂින් එකක් තිබ්බේ නැහැ. අපි එළියේ ලොන්ඩ්‍රි එකකින් සතියකට පාරක් තමයි ඇඳුම් සෙවද ගත්තේ. ඒත් ඉතින් ඒක හරිම කරදරයි. සමහරක් වෙලාවට අර ඕනේ ඇඳුම් සතිය මැද දවසක ඕන වුණොත් ඒක විතරක් සෝදගෙන යන්න බෑනේ. ඒක කොස්ලි. ඉතින් ඒක හරිම කරදරයි. ඉතින් කොහොම වුණත් අපි ඊළඟට මයිටරන් එකට ආවා වෑන් එකක් හයර් කරගන්න. මොකද අපේ කාර් එකේ ඒ දෙකම දාගෙන යන්න අමාරුයි. අද අපි කොස්කෝ එකට ආවා. ඉතින් අපි අපේ යාළුවොත් එක්ක තමයි ආවේ. එහෙම ගන්න කියලා විශේෂ මොකුත් තිබුණේ නෑ. යාළුවා යනවාද කියලා. අපි කිව්වා හරි එන්න කියලා. ඉතින් වැඩ අරගෙන අපි දෙන්නත් එක්ක ආවා කොස්කෝ එකට. කොස්කෝ එකට එනවා කියන්නේ ඉතින් ගන්න ඕන බඩු වලට වඩා ඕන නැති බඩු බල්ක් පිටින් අරන් යන්න වෙනවා කියන එක තමයි. ඒක කිව්වොත් මට අපි මේ පාර අපේ කොස්කෝ කාඩ් එක රිනිව් කරේ නැහැ. මොකද අපිට හිතුණා අපි කොස්කෝ එකට එන්නෙත් නෑ නිකම් බොරුවට ඒක ගෙව තියාගන්නවා කියලා. මෙන්න මේ කොමන්ට් එකේ අර සීට් එකක් ගන්න එක තමයි අපි දෙන්නගේ ඊළඟ ගෝල් එක. මොකද ජපාන් වල අර සීට් එකනේ තියෙන්නේ. ඒක මාර සැපයි and මාර ජොලි. ඉතින් එතන තිබ්බ හැම ටෙස්ටර්ස් වලින්ම කාලා ඕන නැති බඩු කොටකුත් අරගෙන අපි දැන් ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ඒත් ඉතින් හරිම ජොලි. මං ආසයි කොස්කෝ එන්න. හැබැයි එන්න එක වියදම් වැඩි. පාන වගේ පේන හීනේ පාට බබලු මාල බැන්දේ මාල කිරවි පාර පෙන්නේ හීන මාවතේ සරසඳ කිදේස අස්සේ කෝඩුකාර රේද මැන්දේ පියාසලා හීන වැස්සේ
අපේ ආදරේ ගණනිල් වලා අස්සේ හැංගිලා කවිකාර තාරුකා ඇස්මත් වෙලා දේ දුන්නසේ වලා තීරයේ මොද වෙලා අපේ පෙම් කතා මෙන්න මේ විදියට තමයි අලුත් ගෙදර මුල් දවස් කිහිපය ගෙවුනේ. මට ඉවසිල්ලක් නෑ අපේ අලුත් ගෙදර ඉක්මනට අස් කරලා ඉවර වෙලා මං හිතේ තියාගෙන හිටපු විදියටම ලස්සන කරගන්නකම් සහ අපි දෙන්න අපේ මෝචි බබත් එක්ක ලස්සන මතක ගොඩාක් මේ ගෙදර හදාගන්නකම්. අයිමත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.